අලුත් අවුරුද්ද ලැබුපු වෙලාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට මගේ මොනවද කරන්න ඕනේ කියන්නේ? ඔයා මෙහෙ කරනවට කැමතිද? ගෙදරට අවිලා කරනවට කැමතිද? මුකුත් මං කැමති නෑ. මට මුකුත් කරන්න දෙයක් නෑ. මං ඔයාට කරදරයක් ඉඳ මේ දුවගෙන ආවේ. අයියෝ මට කරදරයක් ඉඳ. ඇයි මොකද්ද? මේ ඔයාගේ ගේ ගිනි ගන්නවා. ගෙදරට උඩේ ලොකු දුමක් නගිනවා මට ඈතට පෙවුනා. අපේ ගෙදර නගින එක ඔයාට ඔයගලන් ගෙදරට පේනවද? පෙවුනා. අනේ ඔයාට කියන්න අනේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ගේ ගිනි ගන්නවද? ගේ ගිනි ගන්නෑ. එහෙනම් මගේ හදවත ගිනි අරගෙන පුරපුරා නගින දුමේ. හදවත ගිනි අර? ඔව් අනේ. ඒ වතුර ගන්න නැද්ද චොස් ගාලා ගහන්න? කොහටද? නෑ මං හදවතට ගහන්න. මේ ඔයා අනිත් එක බල්ලෙක් දානේ. මොකද ඒ කියපු බලු කතාව? නෑ ඉතින් බුර නගින්න අර බුක් ගානේ බල්ලෝනේ ඉතින් මේකයි. අනේ පුරපුරා නගින්නේ මගේ හදවත ගිනි අරගෙන නගින දුම. ඇයි නෝනා ගියා. නෝනා ගියා? අනේ ඔයාට කියන්න මේ අලුත් අවුරුද්දේ වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නෑ මේ වගේ දෙයක්. නෝනා ගියා. අනේ දෙයනේ දෙයියෝ මේ වගේ අසාධාරණ වැඩක් කරේ. මේ කොට ඉන්න මිනිහගේ ගෑණිව යවුවේ. මූට ආයි ගෑනු කොහෙන් හොයන්නද දෙයියනේ? මොකක්ද යකෝ ඒ කියපු කූප කතාව? ඈ? කොටේ මේ මිසිස් පොතේජු ඔයා හොඳට දැනගන්න මගේ උස විතරයි කොට හොඳේ. අනිත් ඔක්කොම ස්ටෑන්ඩඩ් සයිස්. හරිද? නෑ ඉතින් දැන් ඔයා මේ ගෑණි ගියා කියලා කිව්වනේ අනේ. ගෑණි ගියේ ගමේ ගියේ අනේ ගමේ. නෝනා ගියා යාගේ අම්මට අසනීපෙලා අම්මව බලන්න. ඔයා දාලා ගියා නැත්තම් කාව දාලා යනවදානේ ගෑනු එහෙම. ඒක තමයි දැන් මේ ඔයාගේ හදවත බුරා නැගලා දුකක් ආවේ මේ වයිෆ් ගියාට. වයිෆ් ගියාට කියන්නේ ඔයා කියන්නේ එයාට තියෙන ආදරයට. ආදරයට නෙමෙයි. එයා ගියේ කෝපයට වෛරයට. තමන්ගේ වයිෆ්ට එහෙම වෛර කරනවද අනේ? ඔයා කියන්නේ මේ අවුරුද්දක් ලබන වෙලාවේ මට කන්න දෙයක් නැති වෙන්න බෑ ගෑණියෙක් ඉන්න බෑ කන්න. ඔව් ඒක ඇත්ත ඉතින් නේද? නෑ යා ගියේක වැරදි ඉතින් ඔයාට කැම ටිකක් හදන්න කන්න දෙපළ කියන්නකෝ ඉතින් අනේ. කැම ටිකක් හදාගන්න ගිහිල්ලා තමයි ලිපගිනි ගත්තේ. ඒ ලිපගිනි අරන් තමයි දුම නැග්ගේ. ඒ නැග්ග දුම දැකලා තමයි ඔයා දුම් දාගෙන දුවගෙන ආවේ. ඒක නිසා. නෑ ඉතින් ඔයාට කන්න නැතුව ඉන්න බැරිද? පිස්සුද ඔයා කියන්න මේක මට කියන්න කොයි මිනිහටද නොකා නොබී ඉන්න පුළුවන්? කොයි මිනිහටද? මොකද්ද? කොයි මිනිහටද නොකා නොබී ඉන්න පුළුවන්? කොයි මිනිහටද කියලා නම් මට හරියටම කියන්න බෑ මොකද මම මිනිස්සු ගොඩාක් ආශ්‍රය කරලා නෑ. ඒ ආශ්‍රය කරපු ටික ඇද්දි මේ ඔයා කියන්න බුද්ධ දේශනාවට කියලා තියෙනවා. බුද්ධ දේශනාව? ඔව්. සබ්බේ සත්තා ආහාරක්කතිකා කියලා. මේ ඔයා මහාන වෙලා හිටියද? වනගත වෙන්න හිතනවා මේ කියන ප්‍රශ්නවලට. ඔයා මට කියන්න සබ්බේ සත්තා ආහාරක්කතිකා කියන එකේ තේරුම? sorry darling. මන් දන්නේ නැහැ මොකද මම ටෙම්පල් නෙමෙයි මම චර්ච් නේ. මොකක්ද යකෝ ඒ පාරේ කිව්වේ? ටෙම්පල් නෙමෙයි චර්ච් කියන්නේ? නෑ මම කැතලික් නේ කතෝලික. අයියෝ මොන ලික වුණත් කමක් නැහැ. මේක දැනගන්න එක කාටවත් හොඳයි. සබ්බේ සත්තා ආහාරක්කතිකා කියලා කියන්නේ නොකා නොබී කාටවත් ඉන්න බෑ කියන එක. ඒක ඇත්ත. සියලු සත්ත්වයෝ කෑමෙන් ජීවත් වෙති. හරියට හරි. කාටවත් කෑම නැතුව ජීවත් වෙන්න බෑ. අන්න ඒක තමයි ඉතින් මට දැන් ඉතින් ගෑණි නැතුව කොහොමද කන්නේ? තම මොනවද කරන්න පුළුවන් ජීවත් වෙන්න බැරි නම්? ජීවත් වෙන්න බැරි කියන්නේ? ඔව්. තම මොනවද? දැන් ඕනනම් ඔයාට බොන්න නැතුව ඉන්න පුළුවන්. ඔයා මට ඇත්ත. ඔයා හිතමට හිතන්න මට බලන්න නැතුව ඉන්න පුළුවන්. මන් දිහා? ඔයා ඉතින් දිහා බලන්න නැතුව හිටියත් ඔයාව පේනවනේ හොදට. ඔයා ඉන්නව නිකන් හිපොපොටේමස් වගේ. මොකද්ද කිව්වේ? මේ අවුරුද්දක් ලැබුවාම මගේ මනුස්සකමට මන් දුවගෙන ආව ගයක් ගිනි ගන්නවද ඒකලා? ඒ වගේ මිනිස්සුන්ට මේ හිපොපොටේමස් කියන්නේ? කවුද කිව්වේ? මං එච්චර කැතද? යකෝ මං එහෙම දෙයක් කිව්වද? දැන් කිව්වේ? මොකද්ද? හිපොපොටේමස් වගේ කියලා. අයියෝ බලන්න අනේ දෙයනේ මේ අවුරුද්දක් ලබන වෙලාවේ මොකද්ද මේ පහත් වෙන හිට හිටියේ? මං හිපොපොටේමස් කතාවක් කිව්වද? එහෙනම් මොකද්ද කිව්වේ? මං කිව්වේ හිත හොඳ පොෂ් කෙනෙක් වගේ කියලා. එහෙමද? මම දකින්න
කියනයි ගොඩක් වෙලාවට කියන ඔයා හරි පොෂ් කියලා. ඇත්තමයි. එහෙනම් කමක් නෑ. දැන් ඉතින් ඔයා කියනකො ඒ කියන්නේ ඇයි දැන් ඔයා මම මොකද කියේ? නෑ ඔයා කිව්වේ මේ බලන්න නැතුව ඉන්න පුළුවන්. බලන්න නැතුව ඉන්න පුළුවන්. ඕන්න කවුරු හරි කියන දෙයක් ආන්න නැතුව කන්දක ඇගිලි ගහගෙන ඉන්න පුළුවන්. පුළුවන්. හරිද? ඕන්නම් අපිට ඇඳුම් නැතුව ඉන්න පුළුවන්. අනේ මං යනවා. නෑ මං කියන්නේ දැන් නෙමෙයි ඉන්න ඒ වෙලාවට. ඒ වෙලාවට. හරි. ඕන්නම් ඉන්න පුළුවන්. හරි. නමුත් අපිට නොකා නොපී ඉන්න පුළුවන්ද? පුළුවන්. යකෝ නොකා නොපී ඉන්න පුළුවන්. පුළුවන්. මේ මොකද්ද මේ ගෑණි කියන කතාව මේ අලුත් අවුරුද්දේ. කොහෙද නොකා නොපී ඉන්න පුළුවන්? බලේ. වලේ කියන්නේ? කනත්තේ වලේ. වලේ. හරියට. කන්නේ බොන්නේ නැතුව කිසිම මිනිහෙකුට ජීවත් වෙන්න බෑ කියන එක නෝ කියන්නේ. ඔව්. පටත් වෙන්න යන්නේ ඒක තමයි. ඉතින් ඇයි අනේ ඔයා නොකනොබ ඉන්නේ? ගෑණි නැතුව කන්නේ කොහමද? මොකක්ද අනේ ඔයා පිරිමියෙක් වුණාම කැම ටිකක් හදා ගන්න පුරුදු වෙන්න එපා. මිසස් බොතේජෝ අපි ඇවිල්ලා පිරිමි. අපි යන්නේ ඔය කුස්සිය වල ළඟින්න. ගෑනු තමයි කුස්සියට ගිහලා මේ ඔයා දැන් නිකන් රටේ ලෝකෙ එළියට බහලා බලන්න. හොටෙල් එකකට ගියොත් එimhe පැටි පුරුමු යන්නේ ඉන්නේ පිරිමි අය. ඇයි ඒ කියලා දන්නවද? ඒ ඉතින් හොටෙල් අයිතිකාරයෝ කැමති නැතුව ඇති ගෑනුන්ට වැඩේ දීලා අල කරගන්න. මොකක්ද යා කොයි කතාවේ තේරුම? අනේ මේ කොයි ගෑණි දන්නේ වෙලාවට වැඩට ආවේ කොයි ගෑණිට හරියට වැඩක් කරේ උන් නැලවි පැද්දි උයන් එනකොට හෝටලේ උන් කන්නේ පස්ත පිස්සු අනේ ඔයා හිතන විදිය වැරදි දැන් හැමදේම වෙනස් අනේ ඕ දැන් නම් ටිකක් වෙනස් වෙලා වගේ තමයි ඒ කියන්නේ පොඩ්ඩක් මාත් වෙලාද මගේ එකක් නෙමෙයි අනේ පිස්සුද මොලේ හොඳ නැද්ද මම කිව්වේ ලෝකෙ වෙනස් කියලා ලෝකෙ වෙනස් ඔව් ලෝකෙ වෙනස් කියන්නේ මොකක්ද දැන් ඔයා හිතන්නකෝ දැන් ඉස්සර නම් ගොඩක් අය ආස ડોක්ටර් කෙනෙක් වෙන්න ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න එහෙම නැත්නම් ටීචර් කෙනෙක් වෙන්න ඇයි ඒ ඉතින් ඒ වෘත්තීන් වලට ලෝකේ හොඳ පිළිගැනීමක් තියෙන හින්දානේ අයියෝ දැන් රටේ ලෝකෙ චෙෆ් කෙනෙකුට තියෙන ඒ වගේ පිළිගැනීමක් ඇත්තද මාන ජාලයක් ඔයා කියන්න චෙෆ් කෙනෙක් ගිහින් පිටරට කතරමං වෙනවා කියලා ආයා ගෙදරට එනකම් අනිත් චෙෆ් බලා ගන්නවා ඇත්තද අනේ මේ වෙලාවේ මට මතක් වෙනවා අපේ සීයාව ඇයි යා කොහෙද අතරමං උනේ එයා කොහෙවත් අතරමං උන්නේ නෑ බං අම්මට මතක් වෙනවා අපේ ආච්චි සීයට කන්න උයලා දීපු හැටි ඇයි සතුටු වුවද ඔයා කියන්නේ අපේ ආච්චි ලිප ගාව දෙකට නැමිලා ලිපට පිඹලා තමයි අපේ සීයට උයලා කන්න දුන්නේ අනේ සීයා කනවා පිඹ ආච්චිට මොකටද ආච්චිට තිබින්නේ ආච්චිට නෙමෙයි ලිපට නෑ ලිපට බිමින්න දෙයක් නෑ දැන් උයලා ඉවරයි සැරට සැරට චිච්චරට සැරට හදනවා ඔයා කියන්නේ ආපේ සීයා කාලා ලෙව කනවා ආච්චිව ආච්චි මොකටද ලෙව කන්නේ ආච්චි දෙසක්ද එහෙනම් ඇඟිලි ටික රස වැඩි හින්දා ඇඟිලි ටික ෂෝක් නේ ආච්චි නම් නියමට ඔයලා ආච්චිට විතර නෙමෙයි අපේ අම්මටත් ඒ ගතිය නම් තිබුණා මෙයා ඇත්තද අපේ අම්මා ලිප ගාව දෙකට නැවිලා පිම්බ මොකටද යකෝ අපේ අම්මා දෙකට නැමෙන්නේ අපේ අම්මා එකෙකුටවත් දෙකට නැමුන්නේ ඈ අපේ අම්මට තිබ්බේ දර ලිපක් නෙවෙයි යකෝ ගෑස් ලිපක් ඒක තිබ්බේ උඩ ඒකට පිපිනවද යකෝ හරි ඉතින් කියන්නකෝ මං හිතුවා ආච්චි වගේමයි කියලා අනේ වා කියන්නේ අපේ අම්මට මේම හොද්ද බලලා කියන්න පුළුවන් රස ඇත්තද ඔව් ඔයා කියන්නේ ලුණු වැඩිද අඩුද කියලා හොද්ද බලලා කියනවා අනේ මරුනේ ඒකට අපේ ගෑන ඇයි එයාට ලුණු දාන්න තේරෙන්නේ නැද්ද අනේද කියන්නේ බලනවා 60 සැරයක් හැන්ද ගන්නවා හොද්දට දානවා අතේ තියෙන ලෙව කනවා හොද්දට දානවා අතේ තියෙන ලෙව කනවා හොද්දට දානවා අතේ තියෙන ලෙව කනවා ඒකල මඩ දානවා අන්තිමට ලුණු වතුරේ නිවෝ වගේ මුහුදු වතුරේ නිවෝ වගේ නේ ලුණු හොද්ද ඔයාට කියන්න මගේ දැන් ලුණු කාලා මේ කියේ මගේ ඇඟේ ලුණු මිදිලා මම ඔයාලට පෙන්නන්න අනේ නෑ මට බලන්න ඕනේ එයාට පෙන්නන්නකෝ අනේ ඔය ලුණු ලේවායේ එයාට පෙන්න ගන්නවා මට වැඩක් නෑ ඔය බලන්න ලේවායේ වගේ මෙයා හරි එයාට පෙන්න ගන්න මට එපා මේ මං අල්ලපු ගෙදර මිනිස්සු නෙමෙයි මට කියන්නකෝ දැන් ඔයාගේ ඔය මං අහන්න හිටපු එක මේ ප්‍රොපෝසල් මේ මැරේජ් එකද නැත්නම් ලව් අෆෙයාර් එකක්ද ප්‍රොපෝසල් අපි ඇවිල්ලා උඩරට බොදු ගොවිනි හැමදේම කළේ හෙළ කුල සිරිතට ඇත්තද කවුද ප්‍රොපෝසල් එක ගෙනාවේ කපුවෙක්ද අකෝ කපුව නැතුව මල් දාලාවේ කියනවද ප්‍රොපෝසල් කපුවේ ගෙනාවේ හැබැයි SMS කපුවෙක් නෙමෙයි ඇයි අපි කපුව නිකන් ගත්තේ නෑ මෙහෙම කපුව අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කපුව ඉන්ටර්ව් කළා කී දෙනෙක් විතර ආවා අම්මෝ 1000ක් විතර ආවා කපුවද එක්කෙනෙක් සිලෙක්ට් කළා
මොකක්ද යාගේ තියෙන විශේෂත්වය? අම්මෝ එයාට මේ ෆැමිලි ලයිෆ් එක ගැන පෞල් සංස්ථාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කොහොමද? එයා කලින් වැඩ කරලා තියෙන දෙව සංස්ථාවේ. ඉතින් එයාට කඳන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කඳන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ෂෝක්. කඳන් ගැන විතරක් නෙමෙයි. ඇඳන් ගැන, ගුදන් ගැන, පදන් ගැන ඒ හැම අවබෝධයක්ම තිබුණා. ඒට එයාට ගොඩක් අවබෝධයක් තියෙනින්ද ඔයාට පටස් ගාල කෙනෙක් හොයලා දුන්නා. පටස් ගාලා යකෝ පටස් ගාල් ගෑනු හොයන්න පුළුවන්ද අපි වගේ පිරිමින්ට? එයා ගෙනාව මනමාලියෝ 1000ක් විතර. මනමාලියෝ 1000ක් ගෙනාවා? මං ගියා 800ක් විතර බලන්න. ඊළ තමයි කෙනෙක් සිලෙක්ට් කරගත්තේ. යාව ටක් ගාලා බැලුණා. බලන්න බැරි වුණා. ඇයි? ඒ 800 බලලා ඉවරනකොට මට ඩයබටික් ආවනේ. ෂුගර් නැග්ගා. ඔව් මම ෂුගර් බස් එකට යනකොට ගෑණි ගිහලා වෙන එකකේ පෝරුවක් නැගලා. අයියෝ. ඊට පස්සේ හම්බෙච්ච කෙනා මෙයා. නෑ ඔයා කියන්නේ ෂුගර් නැග්ගි. මම කියන්නේ අර 800ම බලන්න. යනකොට උන්ගේ ගෙවල් වලින් බටර් කේක් කෑවනේ. ගෝඩියල් බිව්වනේ. ඒවා බීලා ෂුගර් නැග්ගා. ඒකෙන් තමයි උනේ. ෂුගර් බස් එක යනකොට යා වෙන එක්කෙනෙක් බැඳලා. ඒ හින්දා දැන් මෙයාව බැඳා. නෑ එයා නෙමෙයි ඊට පස්සේ ඉතුරු 200 බලන්න ගියා. 800න් ඉතුරු 200 බලන්න ගියාම ඒකෙන් තමයි මෙයා සිලෙක්ට් කරේ. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා බඳිමු කිව්වද? පිස්සුදනේ. එහෙම බඳින්න පුළුවන්ද? පස්සේ ඒගොල්ලෝ පස්සෙන් ආවද? කරමු කියලා පස්සෙන් ආවා. මනමාලි. මනමාලි නෝද මං කරමු කියලා පස්සේ මනමාලිගේ පාර්ශවයයි. ඉතින් මේ මනමාලිගේ මොකද තියෙන විශේෂත්වය? එයාට යොම් පුළුවන්කෝ, ගෙතුම් පුළුවන්කෝ, මැවුම් පුළුවන්කෝ, ලෙහුම් පුළුවන් කිව්වා. ලෙහන්න පුළුවන්. ලෙහන්න පුළුවන් නිසා මං කිව්වා වදිමු කියලා. නේ ෂෝ. තව මොන හරි විශේෂත්වයක් තියෙනවද? කිසි විශේෂත්වයක් කියන්නේ එයා කියන්නේ එයා හැබැයි යටිකුටවත් බය නැහැ. හැබැයි මීයන්ට බයයි කිව්වා. මීයන්ට බයද? ඔව්. ඒක එයාගේ අම්මගේ පැත්තෙන් ආරෙටෙන කප්ලු. ඔයා කියන්නේ කසාද බඳින්නකොට එයා මී කතුරුගේ පොල් කැලි ටිකකුත් දෙනවනේ. දැවැදට? නෑ මීයන්ට තියන්නේ. මේ ඉතින් මඟුල ජයට තිබ්බද? ජගුල කියන්නේ ආයෙ මොනවාද ලවුඩ් ස්පීකර් ගස් පැදලා. ගම් හතටම මඟුල් කියලා කෑවේ. එයා කියන්නේ පෝරුව ගැහුවේ තට්ටු දෙකට. තට්ටු දෙකට පෝරුවක් ගැහුවා? මගේ ජීවිතේට මම ඇහුවම. ඇයි? ඇයි ගෑණි උසයිනේ? ගෑණි හිටියේ ඇත්තට්ටුයි. මං හිටියේ උඩ පෙට්ටියේ. පනමාලිගේ පාර්ශවයේ කට්ටිය බයේ හිටියේ. ඇයි? මම පෙට්ටිය කඩාගන්නයි කියලා උඩ ඉඳලා. මට තියෙන දැගලිල්ලට. ඉතින් ඊට පස්සේ හොඳට තිබුණාද මඟුල? ආය මොනවද ඔයා කියන්නේ අෂ්ටක කියලා. පොරි ගහලා, ගල් ගහලා ගෙන්නන් ආවේ. ඇයි යන්නේ මනමාලිව ගල් ගහලා ගෙනාවේ? ගල් ගැහුවා කියන්නේ පාර්ශවයේ ඉල්ලුවේම ගල්නේ. යකෝ මාර නෑ උනේ ගල්. ඔව් බොන්න ගල්. ගල් දුන්නා. ජෝඩුව පිටත් වෙන වෙලාවේ පළවාසිගේ පාර්ශවයේ මුල් වෙලා හිටියේ. ඇයි? ගල්ම බීලා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයා කියන්නේ ජෝඩුව මෙහෙම කැන්දන් ගෙන යනකොට මනමාලිගේ පාර්ශවයේ ගෑනු ටික දෙන්න බෑ ගෙනියන්න දෙන්න බෑ කියලා අඬන්න ගත්තානේ. ඔයා මොකද කරේ? මම කිව්වා පොට්ටක් ඉන්න මංගල සභාවෙන් අවසරයි. බල මොකද දෙන්න බෑ කියලා කියන්නේ. යකෝ මේකුවේ ගෙනියන්නේ මරන්න නෙමෙයි තව බෝ කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අඬන එක නැවතුවා. මොන? තවත් අඬුවා. තවත් අඬන්න ගත්තා. එහෙනම් ඒගොල්ලන්ට හිතෙන්නේ නැතුව එයාට බෝ කරන්න බෑ කියලා. ඒ මොකක්ද යකෝ ඒකේ බඩු කතාව. බෝ කරන්න බැරි නම් දෙකක් හදලා තියෙන්නේ. තියෙනවනේ. මොනකටද හැදුනේ? නෑ නිකම් මං කිව්වේ එහෙම හිතන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයාලට කියන්න මුන් තවත් අඬනවා. මං කිව්වා නවත්තපල්ල කතාව. මේකෙම දෙන්න බැරි නම් උඹලගේ එකෙක් වරලා මාත් එක්ක යන්න කියලා. එකෙක්වත් ආවේ නෑ. ආවා පුළු රොත්තම. ඔයාව වැහෙන්නේ නැන්ති. හරියට හරි මේම වහගත්තා. ඔයා කියන්නේ අන්තිමට මම මුන්ගේ ඇස්සේ රිංගලා ගියේ ආකිමිනිස් ගියා වගේ යුරේකා කියාගෙන. මනමාලි. කවුද? යුරේකා? යකෝ යුරේකා කිව්වේ ආකිමිනිස්. මනමාලිගේ තාත්තා. අයියෝ යකෝ ආකිමිනිස් කියන්නේ විද්‍යාඥයෙක්. මේක නම ලොන්තපොල් ගොම් ගහ. තොකෝ ඇස්තටවත් ඉස්කෝලේ ගියේ නැති යකෝ. ආකිමිනිස් කියන්නේ හිටපු පොත විද්‍යාඥයෙක්. ඌ හෙළුවෙන් දිව්වේ. හෙළුවෙන් දිව්වේ? දැන් ඔයත් හෙළුවෙන් තමයි දුවන්න හදන්නේ. හොඳේ. මේ මගේ මනුස්සකමට මං ආවේ උදව් කරන්න. ගේ බැරි නම් ඔක්කොම ගිනියනම් මැරියා. අනේ වත්තේ ඕල් දෙයක් වෙද්දී මේකත් කියලා මම මෙතන අකුරු වෙලා ගියද මේ අලුත් අවුරුද්දේ. හරි මං අලුත් අවුරුද්ද හදපු කෑම තියෙනවා මං ගෙනල්ලා දෙන්නම්. එපා. හරි ඉතින් මං හදපෙක් ගෙනල්ලා දෙන්නම් අල්ලපු ගෙදර මිනිස්සයානේ. එපා. ඇයි එපා කියන්නේ මං ගෙනල්ලා දෙන්නම්. එපා. ගේන්න එපා. ඇයි? මං එහෙන්නම්.
නෑ මෙහෙම නෙමෙයි. ඔයා ගෙනාපුවා පාර්සල් කරලා මෙතෙන්ට දෙනවා. එහෙම නෙමෙයිනේ. ඒකේ දෙට ආපුවම ළඟට ආපුවම ඔයාට දෙන්න ඕන විදිහට දෙත හැකියි. අනේ මේ ඔන්න පුරුද්දට තියාගන්න එපා හොඳේ. අනේ නෑ පුරුද්දට නෑ. සතියට දෙපාරක් පිටින් කෑම හොඳ නෙමෙයි. ඒ මේ මොකද? ගෙදර ගෑනිගේ ලුණු හොත්ත කන්න දෙපා. මෙන්න මෙහෙ එන්න කෑම හදලා තියෙන රසට. එන්න. රසට හදලා තියෙන්නේ කොහොමද? ආ කොහොමද හැදුවේ රසට? ඉතින් අවුරුද්දෙන්නේ. ආදරේ දාලා නේ. ආදරේ ගොඩාක් දාලා. චූන් එකේ හදුවා කෑම. එහෙනම් සතුටින් ඉන්න මම පිටින් කාලේ එන්න. එන්නේ බයි.